ඔයා පොරින් ෝඩියන්ස් එක ටාකට් කරලා Facebook පේජ් එකක් ක්‍රියේට් කරනවා නම් මම මේ කියලා දෙන සෙටින් ටික අනිවාර්යෙන්ම ඔයාගේ පේජ් එකේ කරගන්න. ඔයාගේ පේජ් එකට ඇවිල්ලා මේ ඉරිකෑ තුන ක්ලික් කරලා යන්න ඔයාගේ පේජ් එකේ තියෙන සෙටින් වලට. ඒ විදිහට සෙටින් වලට ආවට පස්සේ සෙටින් වල පහළ තියෙන බලා ගන්න පුළුවන් ඔයාලට followers and public content කියලා. මෙන්න මේ followers and public content උඩ ක්ලික් කරලා මෙතනදී මේ විදිහට පහළට එන්න. පහළට ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන view කියන උඩ ක්ලික් කරන්න. ඉතින් ඒ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන countries කියලා තියෙනවා. මෙන්න මේ countries වලදී ඔයාලගේ content පේන්නේ නැති වෙන්නේ ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ලංකාව, පාකිස්තාන්, බංග්ලාදේශ ඒ වගේ රටවල් වලට පේන්නේ නැති වෙන්න ඔයාලා සිලෙක්ට් කරගන්න මේ රටවල් ටික මෙතෙන්ට ඇඩ් කරලා. එතකොට ඔයා දාන්න post එකක් content එක වගේ දේවල් ඒ රටට පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේකට ක්ලික් කරන්න. මේකට ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් show only setting countries කියලා තියෙනවා. ඒ වගේම hide from setting countries කියලා. ඉතින් මෙතෙන්ද අපිට අවශ්‍ය වෙන මේ hide from setting countries. ඒ කියන්නේ අපි දාන post එක ඒ රටවල් කිහිපයකට පේන්නේ නැති වෙන්න තමයි අපි හදාගත්තේ. ඒ නිසා මේ දෙවෙනි කුඩ ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයා දාන කිසිම content එකක් ඔයා මේ select කරගත්තේ රටවල් වලට පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට කරාට පස්සේ ඔයා දාන content එකක් foreign audience එකට ලේසියෙන්ම ටාගට් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා නම් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.